අස්සලාමු අලයිකුම් මගේ පුංචි යාළුවෝ හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ අපේ ජීවිතේ හැම මොහොතකම අපිට උදව් කරන අපිට ආදරය කරන අල්ලා දෙවියන්ව සිහිපත් කරන්නේ කොහොමද කියලා. පළමු කොටස සුබ්හානල්ලා. ඔයාලා දන්නවද අපි හරිම පුදුම හිතෙන ලස්සන දෙයක් දැක්කම කියන්න ඕනේ මොකද්ද කියලා? අන්න ඒ වෙලාවට අපි කියනවා සුබ්හානල්ලා කියලා. ඒ කියන්නේ අල්ලා දෙවියන් හරිම පිවිතුරුයි කියනකයි. දෙවන කොටස අල්හම්දුලිල්ලා. ඊළඟට අපිට හොඳ දෙයක් ලැබුණම එහෙමත් නැත්නම් අපි සතුටින් ඉන්න වෙලාවට අපි අල්ලාට ස්තුති කරන්න ඕනේ. ඒකට අපි කියනවා අරාබියෙන් අල්හම්දුලිල්ලා කියලා. ඒ කියන්නේ සියලු ප්‍රශංසා අල්ලා දෙවියන්ට හිමි වේ කියන එකයි. තෙවන කොටස අල්ලාහු අක්බර්. දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ සිහිපත් කරන්න අපි කියන්නේ අල්ලාහු අක්බර් කියලා. ඒ කියන්නේ අල්ලා දෙවියන් ඊතා ශ්‍රේෂ්ඨයි කියන එකයි. ඉතින් පුංචි දරුවනේ මේ ලස්සන වචන තුන නිතරම කියමින් අල්ලා දෙවියන්ව සිහිපත් කරන්න අපි පුරුදු වෙමු. ඊළඟ පාඩමෙන් අපි නැවත හමු වෙමු. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.